මේක නම් හොඳ කරන්න බැරි පිස්සුවක්. වහා බැහැ වෙන සුළුයි. ජීවිතය කියන්නේ මතකයක්. එතකොට මං අද ඔයාලට පෙන්නන්න යන්නේ මං එකතු කරගත්ත මතක ගොඩක්. මේ අවාරේ කාලය වුලක්. දැනගෙන ඔක්කොම ගොලන් දාලා මම මේ කියන්නේ මතක අවාරේ කාලේ බලන්න යන්නේ කියලානේ. සින්දු අහන්නයි ඒව රස විඳින්නයි වෙනම ලෝකයක් පැය ගානකට අපිට හම්බ වෙනවා. ඉතින් අපි යන්. අපි දෙන්න අද ගියේ මෝජ සයිකලේ. මේ ඉන්නේ මගේ ඕන දෙයකට බෙස්ට් පාර්ට්නර් මගේ නංගි. ලංකාවේ කොහේ ගියත් අමතක නොකර මම මෙහාවත් උස්සගෙන යනවා. ඉතින් මෙදා පාර මොඩල් දුවේ තමයි අවාරේ කාලේ ඕගනයිස් කරලා තිබුණේ. මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙන්න ඕනේ කොන්සර්ට් එකක් මාදින් වික්‍රමසිංහ කඳුගාගාරේ ඉස්සරහා තිබුණේ. මේක අපිට ඇත්තටම අලුත් එක්ස්පීරියන්ස් එකක්. මං හිතනවා මේක බලපු ගොඩක් කට්ටියට ඒක එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් අපි මේ පැයකට විතර කලින් ගිහිල්ලා එන්ට්‍රන්ස් එක හම්බ වෙනකන් කෝලම් කර කර හිටියා. ඔන්න දැන් අපිට එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා. දැන් අපි ඇතුළට යනවා. කොන්සර්ට් එක බලන්න සීට් එකක් අල්ලගන්න ඕනේ. අපි සීට් බුක් කරලා ගියාට යන පිළිවෙල තමයි වාඩි වෙන්න පුළුවන්. ඉතින් කොන්සර්ට් එක පේන දැනක සීට් එකක් අල්ලගන්න කිත් පොඩි එකක් තියෙනවා. තරංගයක්ම නෙවෙයි. ඒ වුණාට ඒක ඉතින් පුංචි අහිංසක ආසාවක් නේද? අපි ආසම විදියට සින්දු අහන එක. දැන් ඉතින් යාළුවා අපේ ටිකට් චෙක් කරන්න තමයි හදන්නේ. ඔහොම ඉස්සරහට ඇවිදගෙන ගියාට පස්සේ දැන් යාළුවා අපේ ටිකට් චෙක් කරනවා. ඒ වගේම එයාලා මෙදා පාර දීපු ටිකට් එක අපි බුක් කරපු ටිකට් එක පර්ෆියුම් එකක සුවඳක් තියෙන ටිකට් එකක්. අනේ මෙන්න මේ ගර්ල් හරිම ෂෝක්. එයා තමයි බෑන්ඩ් එක දැම්ම හෑන්ඩ් බෑන්ඩ් එක. ඉතින් එයා හරිම මිත්‍රශීලී. මේ තමයි ටිකට් එක. ඉතින් අපි ගියපු ගමන්ම කාලා බිලින්න ඕනි කියලා බැරිස්ටර් එකේ කොෆි එකක් බිව්වා. ඔයාලා කාලට આવොත් කන්න බොන්න අවුට්ලට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔය වෙලාවේ හරි වැඩේ කියන්නේ වහින්න ගත්තා. මේ කොන්සර්ට් එක පටන් ගන්න කලින්. ඉතින් අපිට හිතා ගන්න බැරුව හිටියේ ළඟට මොකද්ද කරන්න කියලා. හැබැයි එතන හිටපු සෙට් එක නම් කුඩේ හැලගෙන හරි මේක බලනවා කියන මතේ තමයි හිටියේ. ඒ නිසා අපිත් හරි සතුටින් හිටියා. කොහොම හරි හාස්කම් තියනවනේ. වැස්ස නවතුණා. අපිට ලස්සනට කොන්සර්ට් එක බලන්නත් පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි කොන්සර්ට් එකේ එන්ට්‍රන්ස් එකයි අපේ එක්ස්පීරියන්ස් එකේ විස්තර. ඊළඟට ඉතින් තියෙන සින්දු අහන්න. මම චූටි ක්ලිප් ටිකක් මේකට එකතු කරන්නම්. හැබැයි ඔක්කොම එකතු කරන්න බැරි වෙයි. වෙන වෙනම පොඩි ක්ලිප්ස් විදියට මම ඒ ටික ඇඩ් කරන්න. මේ සින්දු ටික අහලා බලන්න. ඇවිදින් ආදරයෙන් මාරෙනු ඉදිනා අයුරු අහලකි හැවසෙමිනා තාලෙට දිය බිඳිනා සොබනා මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ රජුට කඩුවේ පවරා වනලඟදී මනමේ ඇඬුවා
අප හමු වූ මුල් දින වෙතද යනු පෙරිය කිවි ගියේ මගේ දිවියේ හොඳ අරිය ඔය නළලේ අත තියාලා මම ඔබ ළඟයි කියාලා දෙමිනේ වලින් ලියාලා ඉතින් තව දෙයක් අවාර්ය කාලය වෙනුවෙන් ලොන්ච් කරපු ෆස්ට් බුක් එක තමයි එදා ලොන්ච් කරේ මේ කොන්සර්ට් එකේදී. මේ කොන්සර්ට් එකේදී මෙයාට එක කරන්න ඕන වුණා ස්පෙෂලි මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරිකාව වගේ ස්පෙෂල් තැනක. ඉතින් ඒක ලොන්ච් කරන්න යාලා තෝරගත්තේ ප්‍රේක්ෂකයන්ගෙන් කෙනෙක්. ඉතින් ඒකේ ක්ලිප් එක තමයි මේ. Koni pillo nangiyalan yannedi පුතේ ඔබේ උණුසුම්මත් පොසන්නාදෙන් පිළිගමු කසුන් කල්හාර අන්තිම chance එක හම්බුනේ බෑන්ඩ් එකට. ඊට පස්සේ ඉතින් කටියට chance එකක් හම්බුණා. හිටගෙන හිටපු කටිය කොහොමද dance කරා. සීට් වල ඉඳපු කටියට ගිහිල්ලා පොඩි dance එකක් දාලා සතුටින් විසිර යන්න. ඒ ටික තමයි ඔයාලා මේ දකින්නේ. අපි දැන් ඉන්නේ කොන්සර්ට් එකේ අවසානයේ. ඉතින් මේක කලින් වීඩියෝ ක්ලිප් එකක් සුනීල සින්දු කියද්දි තිබිච්ච. හැබැයි මේකත් එක්ක මට හිතුණා එක දෙයක්. කාම් වයිබ් එකක් තියෙන නිසා මිනිස්සු හැමෝම ආසයි නිවෙන්න. මිනිස්සු හැමෝම ආසයි ලස්සන මතක ජීවිතයට එකතු කරගන්න. සමහර වෙලාවට ඒවා මහා ලොකු දේවල් නෙවෙයි. හැබැයි ඒ ලස්සන මතකකින් නිවෙන අපි තව කාලයක් හිතේ සැනසීමෙන් ජීවත් වෙනවා. ඇත්තටම මනුස්සයෙකුට වටින්න සැනසීම නෙවෙයිද? එකම එක විදියට හිතන ලස්සනම කාම් වයිබ් එකක් තියෙන මිනිස්සු ගොඩක් කිසිම මන්ත්‍රාවයක් පාවිච්චි කරන්නේ නැතුව හරි සතුටින් රස විඳින ලස්සන කොන්සර්ට් එකක් තමයි අවාරේ කාලය කියලා කියන්නේ. මේ මගේ දෙවෙනි කොන්සර්ට් එක අවාරේ කාලයකට කියපු. ඉතින් මං හරිම සතුටුයි ඒකට. ආයෙත් අපි හම්බ වෙමු ලස්සන අවාරේ කාලේ කොන්සර්ට් එකකින්. අපි දැන් ගෙදර යනවා. වීඩියෝ එක බලපු හැමෝටම thank you.